සාමාන්‍යයෙන් දුව මෙච්චර ඊසියෙන් ඉංග්‍රීසි කතා කරනවා තාත්තට මොන වගේ සතුටක් තියෙන්නේ? මට වැඩි ලෙක්චර් පැනල් එකට තමයි මම දන්නේ. ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඉතින් එයා ගෙදර ප්‍රැක්ටිස් කරනවත් එක්ක. ඉතින් අතන සතුටුයි දවසේ එන. පුතා කවදා හරි දවසක පයිලට් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනාගත හීන වෙනුවෙන් සුබ ආයෝජනයක්ද මේ? ඔව් අත් වශයෙන්ම. තාත්තා කෙනෙක් හැටියට මොන වගේ ආඩම්බරයක අභිමානයක් තියෙනවද දවස ගැන? උසාවිය ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙද්දී මට හිතුණා මෙයාට සාමාන්‍ය ඔන්ලයින් සබ්ජෙක්ට් එකට එයා ඉන්ට්‍රස්ට් මට හිතුණා මම සාමාන්‍යයෙන් මෙයා අවශ්‍ය විදිහට ප්‍රදායි කියලා. ඒකට හොඳම ප්‍රවෘත්තියක් මම හිතන්නේ මේ ලෙක්චර්ස්වත් එක්ක ලෙක්චර් පැනල් එකට මෙයාලා කැමති වුණා. ඒක මටත් සාහනයක් වුණා. ඒ ගෙදර ඉඳගෙනම මේ වැඩේ ආර්ථික කරගන්න දෙන්න ගියා. සාමාන්‍යයෙන් දුව මෙච්චර ඊසියෙන් ඉංග්‍රීසි කතා කරනවා තාත්තට මොන වගේ සතුටක් තියෙන්නේ? අනිවාර්යෙන් ඉතින් ඒ මේ ලෙක්චර් පැනල් එකේම මට වැඩි ලෙක්චර් පැනල් එකට තමයි මම දන්නේ. ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඉතින් එයා ගෙදර ප්‍රැක්ටිස් කරනවත් එක්ක. ඉතින් අතන සතුටුයි දවසේ එන. මේ මට අපු ගැන. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පන්තියක් හොයන තාත්තලා ඕන තරම් ලංකාවේ ඉන්න පුළුවන්. මොනවද කියන්න තියෙන්නේ? අනිවාර්යෙන් එයාලට කියන්න තියෙන්නේ අපි දැන් සමාජ මාධ්‍ය දැන් දරුවෝ කතා කරලා සමාජ මාධ්‍ය කියන හොඳ නරක පැත්ත. ඉතින් මේ තමයි හොඳ පැත්ත. අපි දැනගත්ත සමාජ මාධ්‍ය හරහා ඒ හරහා මෙයාලා ජොයින් කරා. ඇත්තටම අපි 100% මෙයාලා පුක්ටනවා මේ ප්‍රෝග්‍රෑම් එකට දරුවෝ යොමු කරන්න කියලා. ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමිතිකරණයට රාජ්‍ය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් මෙහෙවන ජාතික ඉංග්‍රීසි භාෂා පුහුණුවෙන් අභිමානවත් පිළිගත් ඩිප්ලෝමාවක්. අමතන්න 0.77 දේශේ මහා නැන පහන School of Professional Studies.